ආගමන සමයේ 4 වෙනි ඉරුදිනට අපි ඇතුළු වෙනවා. අද හරි විශේෂිත දිනයක්. හේතුව අද තමයි අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පරිපූර්ණත්වය මිනිස් ඉතිහාසයට එකතු වෙන්නට යනවා කියන යථාර්ථය අපි කතා බහ කරන දවස. අද දැල්වෙන ඉටිපහනට අපි කියනවා ඒන්ජල් ස්කැන්ඩල් කියලා. දේවදූතයන්ගේ ඉටිපහන. දෙවියන් වහන්සේගේ දූතයන් විසින් උන්වහන්සේගේ ආදරයේ ඒ පරිපූර්ණත්වය මේ ලෝකයට අරගෙන එනවා. උන්වහන්සේගේ ජීවමාන වැඩසටීමත් එක්ක. කොහොමද දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩසටීම මේ මහ පොළොව මත දිගහැරුණේ කියලා අපි හැමෝම දන්නවා. ඒ ජේසුස් වහන්සේගේ උපතත් එක්ක අපිට සුපුවත තුළ නිතර නිතර යෙසායා දස්පසාදිවරයා කියනවා ජේසුස් වහන්සේ එන්නට අවුරුදු 700කට කලින් යෙසායා දස්පසාදිවරයාගේ ග්‍රන්ථයේ මුල් භාගයේ අවුරුදු 700කට විතර කලින්. එතකොට මේ කතාව දිගහැරෙන්නේ Emmanuel, God is with us. දෙවියන් වහන්සේ අපි සමග වාසය කරන්නට පැමිණෙනවා කියන එක. ප්‍රවන්තනි අපි මේ කාරණාවට තමයි මේ ආගමන කාලයේ මුල ඉඳලම සූදානම් වුණේ. අපි පළවෙනිම දවසේ බලාපොරොත්තුෙන් හිටියා. මේ බලාපොරොත්තුව උන්වහන්සේ දෙවෙනි වර වඩිනවා. පළවෙනි වර වැඩියා වගේම දෙවෙනි වරත් වඩිනවා කියන බලාපොරොත්තුව. ඊට පස්සේ අපිව අරගෙන ආවා මනස්ථාපනයකට. අපි ප්‍රොෆෙසි කැන්ඩල් එක දිවසිවරුන්ගේ ඉටිපහන දැල්වලා අපි එහෙම බලාපොරොත්තුවක් එක්ක ඉද්දි අපි දෙවෙනි සතියට එනකොට අපි බෙත්ලහෙම් ස්කැන්ඩල්, ඒ කියන්නේ බෙත්ලහෙම් ඉටිපහන, ඒ කියන්නේ මිනිස්සු හැටියට අපි මනස්ථාපනය විය යුතු බව අපිට අඟවනවා. ඊගාවට අපි ෂෙපර්ඩ් ස්කැන්ඩල් කියලා අපි තුන්වෙනි රෝස පාට ඉටිපහන ඔබට මතක ඇති. රෝස පාට ඉටිපහනෙන් අපි දෙවියන් වහන්සේගේ ප්‍රීතිය බෙදා ගන්නට යනවා කියන බලාපොරොත්තුවෙන් අපි ඒ සතිය පුරාවල ජීවත් වුණා. අද ඒ බලාපොරොත්තුවේ, ඒ මනස්ථාපනයේ, ඒ ප්‍රීතියේ, ඒ හැමදේම පරිපූර්ණත්වයකට පත් කරන දෙවියන් වහන්සේම අපිත් එක්ක ජීවත් වෙන්නට එනවා කියන කාරණාව අපි මෙනෙහි කරනවා. ඉතින් අද මේ ඉරුදිනේ සිට නත්තල දක්වා අපි මේ මෙනෙහි කරන්නට යන දෙවියන් වහන්සේ අප සමග වාසය කරන්නට යනවා කියන ඒ මහා වූ බලාපොරොත්තුවත් එක්ක අපි මේ සතිය ආරම්භ කරනවා. දෙකොට අපි පළවෙනි කියවීමට යමු ප්‍රශාන්ත පිටුපිට. අද පළවෙනි කියවීම යෙසායා දස්පසාදිවරයාගේ පොතේ. ඉතින් මේ ගැන අපි ටිකක් වැඩිපුර කතා කළොත්, විග්‍රහ කළොත් කොහොමද මේ කියවීම යෙදෙන්නේ? ඔව් විතරනේ. යෙසායා දස්පසාදිතුමා මේ ප්‍රකාශ කරන උන්වහන්සේගේ මේ දිවසේ පාඩය අපි අරගෙන තියෙන්නේ යෙසායා දිවස්වරයාගේ මුල් කොටසේ. එතකොට මේ ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට ගියාට පස්සේ අපි දන්නවා රෙහොබෝම් රජුරුවන්ගේ පාලනය කාලෙදී ඊශ්‍රායල් රාජ්‍ය දෙකට වෙනවා. උත්තර රාජ්‍ය සහ දක්ෂිණ රාජ්‍ය වශයෙන් ගෝත්‍ර 10ක් උතුරු රාජ්‍යයට ගිහිල්ලා ගෝත්‍ර 2ක් දකුණු රාජ්‍යයට අයිති වෙනවා. එතකොට දෙවියන් වහන්සේ තෝරගත්තු ජුදා ජනතාව, එහෙම නැත්නම් දාවිද්ගේ වංශය අයිති වෙන්නේ මේ දක්ෂිණ රාජ්‍යයට, ජුදයාවට. එතකොට මේ යෙසායා දස්පසාදිතුමා කතා කරන ආහස් රජුරුවන්ගේ කාලය ක්‍රිස්තු පූර්ව 7 වෙනි සියවසේදී ආහස් රජුරුව කියන්නේ යහපත් රජෙක් නෙමෙයි. දෙවියන් වහන්සේට විශ්වාසවන්ත රජෙක් නෙමෙයි පියතුමනි. බොහොම දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වෙච්ච වැරදි දෙවි දේවතාවුන්ට වැඳුම් පිදුම් කරන්නට යොමු වෙලා දෙවියන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කරලා ඒ භාණ්ඩ වෙන වෙන දේවල් වලට පාවිච්චි කරලා ඒ වගේ බොහොම දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වෙච්ච රජෙක්. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව අනුව දාවිත් වංශයට දුන්නු ඒ පොරොන්දුව තුළ මේ ආහස් රජුරුවන්ව හරි බලවත් කරනවා. ආහස් රජුරුවන්ව එයාගේ යුද්ධ වලින් පවා ජයග්‍රහණය හිමි කරනවා. මේ කාලේදී අසිරියාව ඊශ්‍රායලයත් සමග එකතු වෙලා ආහස් රජුරුවන්ට අභියෝග කරනවා. නමුත් ඔහු ඒ අභියෝග ජය ගන්නවා. නමුත් එහෙම වුණත් මේ ආහස් රජුරෝ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වෙලා වෙන වෙන මාර්ග තුළ දෙවියන් වහන්සේට අකීකරු වෙන තැන තමයි යෙසායා දස්පසාදිතුමා ඇවිල්ලා
අහස් රජ්ජුරුවන්ට මේ දිවසවලිය කියන්නේ දෙවියන් වහන්සේ නුඹට උඹේ ඇස් පනාපිටම නුබව ජයග්‍රහණය කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ආදරයෙන් නුබව පුරවලා තියෙනවා. නමුත් ඒ ආදරය නුඹ ප්‍රතික්ෂේප කරලා නුඹ වෙන වෙන විශ්වාසවලට නුඹ ඇදිලා යනවා. නිසා නුඹ දෙවියන් වහන්සේ උඹට ලකුණක් දෙනවා. ඒ තමයි කන්‍යාවක් ගැබ්දරා දරුවෙකු බිහි කරනවා. මේක දෙවියන් වහන්සේගෙන් එන ලොකු පණිවිඩයක් කාර්යයක්. දෙවියන් වහන්සේ කරන මේ කාර්යය තුළ තවත් ලකුණු අවශ්‍ය නැහැ. මේ පොරොන්දුව විශ්වාස කරන්නට කියලා උන්වහන්සේ අහස් රජුරවන්ට දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරනවා දිවස් ප්‍රසාදිතුමා මගින්. එතකොට යෙසායා දිවස් ප්‍රසාදිවරයා තුළින් අපි මේ කියවීම තුළ දකින්නේ ආහස් රජ්ජරුවන්ගේ මේ තියෙන ක්‍රූර පාලනයත් එක්ක මේ දෙවියන්ට පිටුපාල දෙවියන් වහන්සේ මෙච්චර බලවත් කරද්දී ඒ ක්‍රූර පාලනය ඉවර කරලා රජෙක් එනවා දෙවි කෙනෙක් මේ ලෝකයේ ජීවත් වෙනවා හා සමානව දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ ලෝකෙට අරගෙන එන්න. ඉතින් මේක තමයි අනාවරණය. මේ අනාවරණය කරලා අවුරුදු 700ක් යනවා ඇත්තටම. මේ අවුරුදු 700කට වගේ කාලයකට පස්සේ තමයි ජේසුස් වහන්සේ අපි අතරට එන්නේ. එතකොට උන්වහන්සේගේ පැමිණීම හරිම සුවිශේෂයි. උන්වහන්සේගේ පැමිණීම තුළ ඒ සිද්ධ වුණු කරුණු කාරණාවල් හරිම සුවිශේෂයි. එතකොට අද ගීතාවලියේ ඒ පැමිණීමට මුළු මහත් ලෝකෙම බලාගෙන ඉන්නවා. අද අපි බලාගෙන ඉන්නවා වගේ නැත්තල් එළිබෙනකම් බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. එතකොට අද ඒ හා සමානව ඊට සමගාමීව සුවිශේෂයක් අපිට හරියම ලස්සන ගැළපීමක් අරගෙන එනවා. අපි මේ බලාගෙන ඉන්නේ කවුරු වෙනුවෙන්ද කියන කාරණාව මතයතුමාගේ සුවිශේෂය අද හරිය ලස්සනට දිගහැරෙනවා. අපි මේ සුවිශේෂය ගැනත් මේ පළවෙනි කියවීමට සුවිශේෂය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. රොෂාන් පියනබිනි, එතකොට අද මේ පළවෙනි කියවීම යෙසායා දිවස් ප්‍රසාදිවරයා කන්‍යාවක් පිළිසඳගෙන පුතිකු බිහි කරනවා. ඔහුට එම්මැනුවෙල් යන නම තබනවා. ඔහු දෙවියන් වහන්සේ අප සමගයි කියන හැඟීම මිනිස්සුන්ට දුන්නම අද පළවෙනි මේ සුවිශේෂය තුළ මතයතුමා ඒක කොහොමද ඒ කියන කාරණාවට මේ එතුමාගේ මේ සුවිශේෂය දායකත්වය දක්වන්නේ? ඔව් කියතුමනි, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගැඹුරු ආදරය තුළ උන්වහන්සේගේ ජනතාවව උන්වහන්සේ මෙහෙවනවා, තෝරගන්නවා ඊශ්‍රායල් ජනතාව මගින්. ඒ තෝරා ගැනීමේ උච්චතම අවස්ථාව තමයි අපි දකින්නේ යේසුස් ස්වාමීන් වහන්සේ තුළ. අද ඊට කලින් අපි කියමු පිළිතුරු ගියෙන් අපිට කියනවා ප්‍රතාපවත් මහා නිරිඳානෝ වඩිනසේක. ස්වාමීන් වහන්සේ අප අතරට වඩින අවස්ථාව. එතකොට ස්වාමීන් වහන්සේව මේ ලෝකයට එවන්නට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මේ තෝරාගත් ජනතාවව තෝරගන්නවා. ඒ ජනතාවගේ දාවිද්ගේ පරපුර හෙවත් ජුදා වංශය තමයි තෝරගන්නේ. ස්වාමීන් වහන්සේව මේ වංශයට කුලවත් ගන්න උන්වහන්සේ තෝරගන්නවා මේ වංශයේම පුරුකා. ඒ තමයි ජුසේතුමා. එතකොට ජුසේතුමාට තමයි අද දවසේදී මේ දේවදූතයන්, බොහෝ විට ගාබ්‍රියල් දේවදූතයන් වෙන්නට පුළුවන්. දේවදූතයා දර්ශනය වෙන්නේ මංගලම් කියන්නේ ජුසේතුමාට. ජුසේතුමාට කියනවා දෙවියන් වහන්සේගේ මහ පොරොන්දුව ඉෂ්ට වෙන්නට තියෙන්නේ. ඒ නිසා එදා යෙසායා දිවස් ප්‍රසාදිතුමා කරපු ඒ ප්‍රකාශය අද දවසේ මෙන්න සම්පූර්ණ වෙන්නට යන්නේ. නුඹ ධර්මිෂ්ඨ මිනිසෙක් නිසා නුඹ වෙනුවෙන් තෝරගෙන තියෙනවා. නුඹ බය වෙන්නට එපා කියන ඒ කාරණය තුළ දෙවියන් වහන්සේ මහ ගැඹුරු ආදරයකට ජුසේතුමාව කැඳවනවා. මොකද ජුසේතුමා ධර්මිෂ්ඨ මිනිසෙක් විදිහට ලොකු අරගලයක හිටියා මරියාවන්ව පිළිගන්නට හෝ අත්හරින්නට. මොකද ඒකට ලස්සන පිළිතුරක් ජුසේතුමාට මම හිතන්නේ දේවදූතයා දෙනවා දෙවියන් වහන්සේගේ ආදරය තුළ නිවැරදි දේ තෝරගන්නට. ඔව්. ඉතින් ඇත්තටම අපි මේ කාරණාවේදී මේ සුවිශේෂය තුළින් මතයතුමාගේ සුවිශේෂය හරිම ලස්සනට අපිට ඉදිරිපත් කරනවා.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආදරයේ සැලැස්ම තුළ මේ ගැලවීමේ ක්‍රියාවලිය මනුෂ්‍යයා ඉදිරියේ දියත් කරන්නට උන්වහන්සේ කාලයේ සම්පූර්ණත්වයට එක්කම ජේසුස් වහන්සේව මේ ලෝකයට එවනවා. අද ඇත්තටම මේ සුවිශේෂය තුළ නම් අපේ අවධානය යොමු වෙන්නේ ජේසුතුමා කියන චරිතයට. අපි හැමෝම ආදරය කරන බොහොම ආදරවන්ත දයාවන්ත චරිතයක්. දෙවියන් වහන්සේගේ ආදරය ජේසු මේ ලෝකයට අරගෙන එනකොට ඒ ආදරය හරි පුදුමාකාර විදිහට මේ ලෝකය තුළ දියත් කරන්නට මේ ලෝකය තුළ ව්‍යාප්ත කරන්නට ස්ථාපිත කරන්නට ජේසුතුමාගේ දායකත්වය අනන්තයි අප්‍රමාණයි. මෙතන ජේසුතුමා රෂාන් පියතුමා කිව්වා වගේ ජේසුතුමාගේ තිබුණු අරගලය. මොකද බොහොම පැහැදිලිව අපි ගත්තොත් එහෙම මරියතුමියව ජේසුතුමාට අත ඇරලා දාන්නට උවමනාවක් නැහැ. කෙලින්ම ජේසුතුමාට ප්‍රතික්ෂේප කරන්න තිබුණා. අපිට සුපුවතේ මතයතුමා ලියනවා ජේසුතුමා කියලා කියන්නේ බොහොම පැහැදිලිව සත්පුරුෂයෙක්, ධර්මිෂ්ඨ මිනිසෙක්. ඇයි යාට සත්පුරුෂයෙක් කියලා කිව්වේ? තවත් කෙනෙකුගේ වරදක් Taman පිට දාගෙන අනිත් කෙනාව නිදොස් කරලා එයාගේ පිට වරද තබා ගන්නට එයා සූදානම් වුණා. මේ මරියතුමීව බැරි වෙලාවත් ජේසුතුමා කිව්වා නම් මේ මගේ දරුවෙක් නෙමෙයි. මෙයා පිළිසිදලා තියෙන්නේ මගෙන් නෙමෙයි කියලා. ඒ මිනිස්සු ගල් ගහලා මරනවා මරියතුමීට. ඒක තමයි නීතිය. නමුත් ජේසුතුමා කරන්නේ එයාට රහසිගතව අතහැරලා යන්න තීරණයක් ගැනීම. ඒ තීරණය ගන්නේ අර තියෙන අසත්පුරුෂ භාවයට නෙමෙයි. එයාගේ තිබිච්ච සත්පුරුෂ භාවයට. මට වෙන ළමයෙකුට ජාතක වෙන කෙනෙකුට ජාතක වෙච්ච ළමයෙකුට මට තාත්තා වෙන්න බෑ. එහෙමයි කියලා මට මරියතුමීව මෙහෙම අගෞරව කරන්න බෑ. ඒ නිසා මම මේ අතහැරලා යනවා. මොකද එතකොට හැමෝම මට දොස් කියයි කියන කාරණාව. ප්‍රමාන්තේනි මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ හරි පුදුමාකාර විදිහට ජේසු මේ ලෝකෙට අරගෙන එද්දී ජේසුගේ ආදරය මේ ලෝකෙ ව්‍යාප්ත කරද්දී අපි හැමෝටම දායකත්වයක් තියෙනවා. දෙවියන් වහන්සේට තනියම ඒක කරන්නට බෑ. මිනිසයා විසින් ඒ ආදරය මේ ලෝකයේ ස්ථාපිත කරලා ඒ ව්‍යාප්ත කරන්නට ඕනේ. ජේසු ආදරය අරගෙන ඉවරයි. ඉතින් අද අපිට හැමෝටම මේ සතිය පුරාවටම ශ්‍රාවකත්වයකට අපිව කැඳවනවා. දෙවියන් වහන්සේගේ ආදරයට, උන්වහන්සේගේ බලයට, උන්වහන්සේගේ සුවයට, උන්වහන්සේගේ ආදරය දෙන්නට. ඒක හරි පුදුමාකාර විදියට. අද ශිදෝ පවුලතුමා රෝමවරුන්ට ලියපු ලිපිය තුල අපේ දායකත්වය අද මොනවට පැහැදිලි කරනවා. අපි කොහොමද ජේසුතුමා වගේ මේ දේව ආදරය මේ ලෝකෙට ක්‍රියාත්මක කරන්න, පතල කරන්න දායක වෙන්නේ? අපි කොහොමද ශ්‍රාවකයන් වෙන්නේ? අපි කොහොමද මේ ආදරය මේ ලෝකයේ තුල ජීවත් කරවන්නට ඕනි කියලා ශිදෝ පවුලතුමා හරිම ලස්සනට එතුමාගේ ජීවිතය අත්දැකීමත් එක්කම අපිට අද ප්‍රකාශ කරනවා. ඒක හරිම ලස්සනයි. ඒ දායකත්වය. ඒ නිසා අපි ඒකට චුට්ටක් අහුම්කම් දෙමු. එතකොට දෙවෙනි කියවීම මම කිව්වා වගේ හරිම ලස්සනට මේ දෙක එකට එකතු කරලා හරි ලස්සන සංයෝගයක් තුළ අපේ දායකත්වය ජේසුගේ ආදරය මේ ලෝකය ස්ථාපිත කරන්නට අපේ දායකත්වය ගැන කතා කරනවා. ඔව් එතමනි. දෙවියන් වහන්සේගේ ආදරයේ පූර්ණත්වය ජේසුස් ස්වාමීන් වහන්සේ. ආමෙන්. ඒ නිසා ඒ ආදරයේ පූර්ණත්වයයි පවුලතුමා රෝම ජනතාවට ප්‍රකාශ කරන්නේ. රෝම ජනතාව තුළින් සමස්ත ක්‍රිස්තියානි ජනතාවම පවුලතුමා කැඳවනවා මේ ආදරයට නතු වෙන්නට සහ මේ ආදරය ලෝකයා වෙතට ගෙන යන්නට. ජේසුස් ස්වාමීන් වහන්සේ නැමැති මේ මහා ගැඹුරු ආදරය, ප්‍රේමය දරාගෙන ඒක ලෝකයා වෙතට ගෙන යන්නට පියතුමනි කිතුණුවන් වන අපි හැමෝම ස්වාමීන් වහන්සේ තුළ කැඳවීමක් ලබනවා. ඒ කැඳවීමටයි අද දවසේ පවුලතුමා රෝම වරුන්ගේ ලිපිය තුළින් අපවත් කැඳවන්නේ. ඊටමත් ලස්සනට මේ කියවීම් ටික මෙලෙස පෙළගන්වනකොට ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මේ ප්‍රේමයේ ඉරුදිනට ඔබ මාව කැඳවන්න. ජේසුගේ ආදරයට, ජේසුගේ ප්‍රේමයට, ජේසු මේ ලෝකයේ අපිට ආදරය කළා වගේ අපිත් එකිනෙකාට ආදරය කරන්නට, ඒ ආදරය බෙදා හරින්නට, ඒ ආදරය බලවත් කරන්නට, ඒ ආදරයේ යථාර්ථයක් බවට මේ මිනිස් ඉතිහාසය තුළ නැවත වතාවක් අපිට මේ ආදරයට ජේසුතුමා වගේම දායක වෙන්නට ඇරයුමක්
ජෙසේතුමාට ඒ අරගලේ දිනලා ඒ ආදරයට සාක්ෂි දරන්නට පුළුවන් වුණා නම් අපිට බැරි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ ඉරුදින තුල මේ ඉරුදිනේ සිට නත්තල දක්වා අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ අප සමගයි. උන්වහන්සේ අප සමගයි කියන්නේ ප්‍රේමය අප සමගයි. ජොම්තුමා ඉතාමත් ලස්සනට කියනවා. God is love, love is God. දෙවියන් වහන්සේ ප්‍රේමයයි, ප්‍රේමය නම් දෙවියන් වහන්සේ. ප්‍රේමය තුළ ජීවත් වන්නා දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙයි. උන්වහන්සේද ඔහු තුළ ජීවත් වෙයි. ඒ නිසා ඒ ප්‍රේමය මේ ලෝකයේ තුළ ස්ථාපිත කරලා ව්‍යාප්ත කිරීම අපිට පැවරිද්දී ඒ ශ්‍රාවකත්වය තුළ ඒ දිවසිවර කාර්ය, ඒ පූජක කාර්ය, ඒ රාජක කාර්යයට සාක්ෂි දරන මිනිස් බවට නත්තල දක්වා අපි පත් වෙන්නට අදිෂ්ඨානයක් ඇති කරගමු.